guys, welcome to back my YouTube channel. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ කන්දේ විහාරේ. ඉතින් කන්දේ විහාරේ ගිහිල්ලා අපි මාදුකගේ සවාරියක් යන්න තමයි ඉන්නේ. ඉතින් අපි මේ ඉන්නේ බෙන්තර පාලම ළඟ. ඉතින් ඔයාලා අහලා තියෙනවනේ දිමංක වෙල්ලාලේගේ අයියාගේ බෙන්තර පාලමේ පිටින් තියමා ඉන්නේ සින්දුව. ඉතින් මෙන්න මේ බෙන්තර පාලම ගැන තමයි ඒ සින්දුවේ කියවෙන්නේ. ඉතින් ඔයාලට බෙන්තර පාලමේ සෝංග එක ෂූට් කරපු තැන දැන් බලන්න යන්න පුළුවන් මාත් එක්ක. ඉතින් කෝච්චියක් එන සද්ද ඇහුණ නිසා අම්මත් එක්ක මේ පැත්තට ආවේ. ඉතින් බලන්නකො හරිම ලස්සනයි පාලම. ඉතින් අපි සාමාන්‍යයෙන් කොහේ හරි පෝර්ට් හරි කොහේ හරි යනවා නම් යන්නේ ත්‍රිවිල් වලනේ. ඉතින් එහෙම අපේ ත්‍රිවිල් 5ක් විතර යනවා. ඉතින් ඔයාලට දැන් බලාගන්න පුළුවන් කෝච්චිය. Okay. එහෙනම් ඉතින් අපි කන්ද විහාරෙ ගිහිල්ලා හම්බෙමු. 1 hour later. ඉතින් කන්ද විහාරෙ ගිහින් වීඩියෝ එකක් ගන්නම් කිව්වට මට කන්ද විහාරෙ ටිකම වීඩියෝ කරන්න දෙන්න නැහැ. මොකද ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරීලා තිබ්බ හින්දා. ඉතින් දැන් අපි යන්න හදන්නේ මාදුගගේ සවාරියක්. ඉතින් ඔන්න අපි මාදුගගේ සවාරිය යන්න තමයි හදන්නේ. ඉතින් අපි මෙතනින් තමයි ඇතුළට ගියේ. ඉතින් මට මේ වෙලේ නම් කතා කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි මම වීඩියෝ කරගෙන ඇවිල්ලා ආයෙත් පස්සේ වීඩියෝ එක වොයිස් කරන්නේ. ඉතින් අපි යනකොට අපිට තවත් බෝට්ටුවක් හම්බුණා. ඉතින් ඒ බෝට්ටුවේ එක තමයි අපි ඉස්සරහට ගියේ. ඉතින් යාලා එකපාරට වතුර දහන් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් යාලා අපිත් එක්ක පොඩි ජොලියක් ගත්ත. ඉතින් ඔයාලට ඒ ජොලිය බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහදී. Photo.
ඉතිං ඔන්න අපි මේ යන්නේ මාදුගඟේ මැද තියෙන කොත්තුව පන්සලට. ඉතින් මේ පන්සලේ සිල්ලර ගත්ත ඔයත් හිටියා මොකතත් කියපුයි දවසකෙන. ඉතින් ඒ සිල්ලර ගත්ත අය උනත් කොහැරි යනවනං යාලා මේ තියෙන බෝට්ටුවක නැගල තමයි එයාලා යන්න ඕන. ඒවගේම කියන්න ඕන මාදුකගේ සවාරි යන හැමෝටම මාළුගේ ෆිෂ් තෙරපි එකක් ගන්න පුළන්. ඉතින් මාළු ඉන්නව එක කියන්නේ මේගුලන්ගේ වලාල් වලවල්ති ඉතින් එක එක මාළුයින් වර්ගනතින් වාලා ඕනම තැනකට කකුල ගන්න එක එක මාළු ජාතිගේ ලොකු පොඩි මාළු ජාතින් වාලට ෆිෂ් තෙරපි එකක් ගන්න පුළුවන්. ඉතිං ඔන්න දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතිං ඉස්සෝකොටු හෙමක් තියෙනවා ඔයාලට එය බලාගන්න පුළන් මාදුගගේ යනවනං. ඉතිං ඒ වගේම ආලට පේනව තිස්සරහින් මොකක්කර චූටිකයක් අයිහ ඒ තියෙන්නේ කඩයක් එක තියෙන්නේ බෝට්ට දෙකක් උඩ. ඉතිං ඔයාලටත් පුළන්කම තියෙන මාදුගගේ සවාරියන්න. එහෙනම් ඉතින් අපි මේ වගේම තවත් ලස්සන වීඩියෝකින් හමුවෙමු. ඒ වගේ මතක් කරන්න ඕන මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න. කැමති නම් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න. Hi.